කතරගම මැණික්ගඟ අසබඩ අන් අයෙකු විසින් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් තමාට අයත් බවට ඇතැම් මාධ්‍ය විසින් වරදවා පළ කර ඇතැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටී. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ. කතරගම මැණික්ගඟ අසබඩ අන් අයෙකු විසින් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් මාහට අයත් යයි වරදවා සඳහන් කරන ලබන පුවතක් කලින් ජනමාධ්‍ය පළවෙනි නිරීක්ෂණය වී තිබේ. 2025 ඔක්තෝබර් මාස 13 වෙනිදා සඳුදාද ඇතැම් රූපවාහිනී නාලිකා ඔස්සේ පළ වූ පුවතකින් එකී ගොඩනැගිල්ල පිළිබඳව සඳහන් කිරීමේදී මගේ නමද නැවතත් සඳහන් කර තිබේ. එකී ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව පසුගිය වකවානුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්වූ අතර එම පරීක්ෂණයට අදාළව තමන්ද ප්‍රකාශයක් ලබා දුන් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටී. ඒ පිළිබඳව මාගෙන් විමසීමට හේතුව වී ඇත්තේ එම ගොඩනැගිල්ලට විදුලි සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා ජී රාජපක්ෂ යන අයෙකුගෙන් නමින් ඉදිරිපත් කර තිබූ අයිදුම්පතක් පමණි. එම අයිදුම්පතේ හරි ආකාර අත්සනක් ද යොදා නොතිබුණු අතර අත්සන තිබිය යුතු තැන වූයේ අපැහැදිලි කුරුටු ගෑමක් පමණි. මෙම වැරදි පුවත විටින් විට මතුවන හේන්ද සැමගේ දැනගැනීම පිණිසද කතරගම මැණික්ගඟ අසබඩ එකී ගොඩනැගිල්ල මාහට අයත් දේපලක් නොවන බව තරයේ ප්‍රකාශ කර සිටිමි. කතරගම ප්‍රදේශයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට හෝ පවත්වාගෙන යාමට හෝ මාහට කිසිදාක කිසිදු හේතුවක් හෝ උවමනාවක් තිබී නොමැති බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ.